Hi everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ end-to-end machine learning pipeline එක workflow එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මීට කලින් මම දාලා තියෙනවා ඔයාලා data science පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒවට අවශ්‍ය basic statistical knowledge එක මොනවද කියලා වීඩියෝ සීරීස් එකක් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ සීරීස් එකත් බලන්න. එතකොට මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ end-to-end machine learning workflow එක. මේ end-to-end machine learning workflow එකේ first step එක තමයි data acquisition and analysis කියලා කියන්නේ. data acquisition and analysis කියලා කියන්නේ. සමහරක් අය මේක ස්ටෙප් දෙකක් විදිහටත් ගන්නවා. මම මෙතනදී මේක එක ස්ටෙප් එකක් විදිහට සලකනවා. එතකොට මේ data acquisition කියන්නේ අපිට මේ machine learning model එක train කරන්න අවශ්‍ය වෙන data ටික ලබා ගන්න එක. එතකොට ඔයාලා දන්නවා data collection වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් primary data collection methods or secondary data collection methods. primary data collection methods කියන්නේ ඔයාගේ problem එකට අදාළව data set එක create කරන්නෙත් ඔයාමයි. ඔයා විසින් මොකක් හරි questionnaire එකක් හදලා එහෙම නැත්නම් මොකක් හරි experiment කිහිපයක් කරලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය data set එක හදා ගන්න. එක තමයි ප්‍රයිමරි data collection method එකක් කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ එක්ස්පෙරිමන්ට් එක හෝ ඔයාගේ machine learning model එකට අවශ්‍ය data set එක හදාගන්නේ ඔයා විසින්මයි. secondary data collection method වලදී අපි කරන්නේ දැනට existing තියෙන data set එකක් පාවිච්චි කරලා අපි අපේ implementation එක කරගෙන යන එක. ඒ කියන්නේ දැනට Kaggle හරි මොකක් හරි තව සෙන්සර්ස් වගේ ෆ්ලට්ෆෝර්ම් එකක තියෙන data set එකක් අපිට පාවිච්චි කරලා පුළුවන් අපේ එක්ස්පෙරිමන්ට් එක එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් එක කරගෙන යන්න. මේක තමයි data acquisition කියලා කියන්නේ. හරි. දැන් අපිට data set එකක් තියෙනවා. එතකොට data analysis part එකේදී අපි කරන්නේ mainly exploratory data analysis එකක්. අපි simply කියනවා මේකට EDA එකක් කියලා. අපි මේ EDA එකක් කරලා අපේ data set එකේ තියෙන data ගැන අවබෝධයක් ලබා ගන්න එක තමයි මෙතනදී කරන්නේ. සාමාන්‍යයෙන් අපි EDA එකදී මුලින්ම කරන්නේ අපි ගාව තියෙන data ටික summarize කරගන්නවා. ඒ කියන්නේ මේ data වල mean එක මොකද්ද? ඊට පස්සේ මේ data වල median එක, minimum value, maximum value, ඒ වගේම standard deviation එක මේ වගේ data set එකකට අදාළ ඒ data එකට අදාළ වැදගත් තොරතුරු ටික අපි summarize කරනවා. ඒ වගේම මේ data set එකේ missing values තියෙනවද කියලා අපි check කරගන්නවා. outliers තියෙනවද කියලා check කරගන්නවා. ඊට අමතරව අපි මේ data වල distribution එක visualize කරලා බලනවා. ඒ වගේම අපි මේකෙදි බලනවා අපේ data set එකේ තියෙන features අතර මොනවා හරි relationships තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි regression model එකක් වගේ use කරනකොට මේ වගේ relationship එක තියෙනවද බලන එක data වල distribution එක හරීම වැදගත් වෙනවා. ඉතින් ඒ දේවල් ටික gather කරගන්න තමයි අපි මේ exploratory data analysis එකක් පාවිච්චි කරන්නේ. මේක තමයි පළවෙනි step එක. දැන් අපි බලමු දෙවෙනි step එක. දෙවැනි ස්ටෙප් එක තමයි data pre-processing and feature engineering කියලා කියන්නේ. මේක තමයි අපේ second step එක. data pre-processing වලදී කරන්නේ කලින් අපි අඳුනගත්තානේ missing values, outliers එහෙම අන්න ඒවට treatments කරනවා මෙතනදී. handling missing values, outlier treatments, ඒ වගේම අපි ගාව තියෙනවා නම් මොනා හරි categorical data අපි ඒ data encode කරනවා.
ඒ වගේම අපි ගාව තියෙන නියුමරිකල් data අපි ස්කේල් කරනවා. එහෙම නැත්නම් අපි මේ data normalize කරනවා. ඉතින් මගේ ඉස්සරහා වීඩියෝ වලදී ඔයාලට පුළුවන් මොකද්ද මේ ස්කේලින් කියලා කියන්නේ, කොහොමද අපි data encode කරන්නේ, ඒ වගේම කොහොමද EDA එකක් කරන්නේ වගේ දේවල් ඉගෙන ගන්න. මෙතනදී මම ඔයාලට දල අයිඩියා එකක් තමයි දෙන්නේ. මොකද්ද මේ ස්ටෙප්ස් ටික කියලා අපි මැෂින් ලර්නින් කරද්දි ෆලෝ කරන්න අවශ්‍ය වෙන. ඊළඟ එක තමයි ෆීචර් ඉන්ජිනියරින් කියන්නේ. ඔයාලට මේකත් ස්ටෙප්ස් දෙකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මෙතනදී මම මේක එක ස්ටෙප් එකක් විදිහට කතා කරනවා. එතකොට මේ ෆීචර් ඉන්ජිනියරින් වලදී අපිට කරන්න පුළුවන් existing features use කරලා අලුත් features create කරන්න. අපිට පුළුවන් existing features use කරලා අලුත් features හදන්න. ඊට අමතරව අපිට පුළුවන් අපි ගාව තියෙන features transform කරන්න another format එකකට. ඊට අමතරව අපිට පුළුවන් irrelevant features remove කරන්න. ඒ වගේම අපිට පුළුවන් තියෙන features දෙකක් හෝ කිහිපයක් combine කරලා අලුතෙන් අපිට feature එකක් හදන්න පුළුවන්. ඉතින් normally මේ දේවල් තමයි අපි feature engineering part එකේදී කතා කරන්නේ. මේක තමයි අපේ second step එක. දැන් අපි බලමු third step එක මොකක්ද කියලා. third step එක තමයි model development and training කියලා කියන්නේ. ඒක තමයි අපේ third step එක. එතකොට මේ third step එක කරන්න කලින් අපි මුලින්ම කරන්න ඕනේ, දැන් අපි ගාව data set එකක් තියෙනවානේ. මෙන්න මේ data set එක split කරගන්න ඕනේ ජාති තුනකට. ඒ ජාති තුන තමයි training, testing and validation කියලා කියන්නේ. normally මේකේ ratio එක වෙන්නේ training data 70%යි, testing data 20%යි, validation data 10%යි. ඔයාලට මේ ratio එක වෙනස් කරගන්න පුළුවන් ඔයාගේ problem එක අනුව. ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ අපිට අවශ්‍ය වෙන ඇල්ගොරිතම් එක ඩිෆයින් කරන එක. එතකොට අපිට අවශ්‍ය වෙන ඇල්ගොරිතම් එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ප්‍රොබ්ලම් එක මත. ඔයා ගාව තියෙන ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් නම් එතකොට අපි පාවිච්චි කරන්නේ එක ඇල්ගොරිතම් එකක්. ඔයා ගාව තියෙන රිග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් නම් එතකොට අපි පාවිච්චි කරන තව මෙතඩ් එකක්. ක්ලස්ටරින් එකක් නම් වෙන මෙතඩ් එකක්. ඒ වගේම අපි මේ ඇල්ගොරිතම් එක තෝරගන්නකොට බලන්න ඕන ඔයා ගාව තියෙන ඩේටා සෙට් එකේ සයිස් එක. ඊට අමතරව ඒකේ කම්ප්ලෙක්සිටි එක සහ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ගෝල්ස්, එහෙම නැත්නම් රික්වයර්මන්ට්ස් කියන්නේ මොනවද කියලා. ගෝල්ස් රික්වයර්මන්ට්ස් විදිහට තියෙන දේවලුත් බලලා තමයි අපිට අපේ මේ අවශ්‍ය කරන මොඩල් එක තෝරා ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ මොඩල් එකක් තෝරගත්තට පස්සේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකට අදාළ වෙන විදිහට ඔයා ඒකේ පැරාමීටර්ස් සෙට් කරන්න ඕනේ. එතකොට දැන් ඔයා ගාව මොඩල් එක තියෙනවා, මොඩල් එක ඩිවලොප් කරලා තියෙනවා ඔයා. දැන් ඊළඟට තියෙන්නේ පැරාමීටර්ස් ඇඩ්ජස්ට් කරලා ඔයාගේ මොඩල් එක ට්‍රේන් කරන්න. ඊළඟට අපි බලමු ෆෝර්ත් ස්ටෙප් එක මොකක්ද කියලා. ෆෝර්ත් ස්ටෙප් එක තමයි මොඩල් ඉවැලුවේෂන් ඇන්ඩ් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. එතකොට මෙතනදී මම කලින් සඳහන් කරානේ ට්‍රේනින්, ටෙස්ටින් ඇන්ඩ් වැලිඩේෂන් විදිහට අපි ඩේටා සෙට් එක කොටස් තුනකට බෙදා ගන්නවා කියලා. එතකොට මොඩල් එක ට්‍රේන් කරන්න අපි පාවිච්චි කරන්නේ ට්‍රේනින් ඩේටා. එතකොට මොඩල් එක ටෙස්ට් කරන්න, මොඩල් එක ඉවැලුවේට් කරන්න අපි පාවිච්චි කරනවා ටෙස්ටින් ඩේටා. එතකොට අපි අපේ
ට්‍රේන් කරපු මොඩල් එක ටෙස්ට් කරනවා අර ටෙස්ටින් ඩේටා පාවිච්චි කරලා. එහෙම කළා අපි මේ මොඩල් එකේ ඇකියුරසි එක, ප්‍රිසිෂන්, රිකෝල් ඒ වගේ එක එක මේට්‍රික්ස් අපේ මොඩල් එකට අදාළ මේට්‍රික්ස් පාවිච්චි කරලා අපි අපේ මොඩල් එක ඉවැලුවේට් කරනවා. ඒ වගේම අපි බලනවා අපි මොඩල් එක ඕවර් ෆිට් වෙලා තියෙනවද එහෙම නැත්නම් අන්ඩර් ෆිට් වෙලා තියෙනවද කියලා. ඒ වගේම අපිට මේ රිසල්ට්ස් පාවිච්චි කරලා අපේ මොඩල් එකට හරියනම බෙස්ට් ඇල්ගොරිදම් එක එහෙම නැත්නම් බෙස්ට් අපේ ප්‍රොබ්ලම් එකට හරියන බෙස්ට් මොඩල් එක මෙතනදී චූස් කරන්න පුළුවන් අපේ මේ ඉවැලුවේෂන් රිසල්ට්ස් පාවිච්චි කරලා. ඒ වගේම ඩිප්ලොයිමන්ට් පාර්ට් එකේදී අපි මුලින්ම කරන්නේ අපි ගාව තියෙන මොඩල් එක කන්වර්ට් කරනවා යූසබල් ෆෝමැට් එකකට. ඒ කියන්නේ එක්කෝ අපි කන්වර්ට් කරනවා පිකල් එහෙම නැත්නම් ජොබ්ලිප් වගේ ෆෝමැට් එකකට අපේ මොඩල් එක. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මොඩල් එක API එකක් through ඒ කියන්නේ API එකක් කියන්නේ ප්ලාස් හරි ෆාස්ට් API වගේ දෙයක් භාවිතා කරලා අපිට හොස්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ක්ලවුඩ් එකේ අපිට හොස්ට් කරන්නත් පුළුවන්. ඊළඟට අන්තිම ස්ටෙප් එක තමයි දැන් කතා කරන්න යන්නේ monitoring and maintenance. මේක තමයි ෆයිනල් ස්ටෙප් එක. මොනිටරින් වලදී අපි මේන්ලි කරන්නේ මොනිටරින් ඇන් මේන්ටෙනන්ස් වලදී අපි මේන්ලි කරන්නේ අපේ මොඩල් එකේ පර්ෆෝමන්ස් එක අපි මොනිටර් කරනවා ටයිම් එකත් එක්ක. ඒ කියන්නේ අපි මොඩල් එක හදලා මාසයක් ගියාට පස්සේ අපි මොඩල් එකේ පර්ෆෝමන්ස් චෙක් කරලා බලනවා. එතකොට අපිට මොකක් හරි data drift එකක් වෙලා තිබ්බොත් data drift එකක් එහෙම නැත්නම් concept drift එකක් වෙලා තිබ්බොත් අපි ආපහු අපේ මොඩල් එක රීට්‍රේන් කරලා අපේ මොඩල් එක අප්ඩේට් කරනවා. ඒ කියන්නේ අලුතෙන් data දාලා අපි අපේ මොඩල් එක ආයෙ රීට්‍රේන් කරනවා. කරලා අපේ මොඩල් එක අප්ඩේට් කරනවා. මේක තමයි end to end machine learning process එක වෙන්නේ. මුලින්ම අපිට තියෙන්නේ data acquisition part එක. ඊට පස්සේ අපි data ටික analyze කරගන්නවා අපිට තියෙන මොන වගේ data ද කියලා. ඊට පස්සේ data ටික pre-process කරලා feature engineering කරලා data ටික train කරන්න පුළුවන් මට්ටමකට අපි හදාගන්නවා. ඊට පස්සේ data set එක කොටස් තුනකට බෙදනවා training, testing and validation කියලා. ඊට පස්සේ අපේ problem එක අනුව අපිට අදාළ algorithm එක තෝරගෙන අපි data set එක train කරනවා. ඊට පස්සේ අපි testing කරනවා. ඊට පස්සේ අපි deploy කරනවා. final step එක විදිහට monitoring and maintenance කරනවා. මේක තමයි අපේ overall end-to-end machine learning workflow එක. ඉතින් අදට මං කතා කරන්නේ overall end-to-end machine learning workflow එක විතරයි. ඉස්සරහා වීඩියෝ වලදී මම මේ හැම ස්ටෙප් එකම one by one end-to-end discuss කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් comment section එකේ දාන්න. මට පුළුවන් විදියට මම reply කරන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. තව දවසක හම්බෙමු.